අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ prompt එකක් දීලා image generate කරගන්න පුළුවන් තවත් AI tool එකක් ගැන. හරි. අපි වීඩියෝ එකට ගිහලා බලමු මොකද්ද මේ AI tool එක කියලා. හරි. ඔයාලට කගෙට ගිහිල්ලා ideogram AI කියලා search කරගන්න එක. හරි. එතකොට මේ පෙන්වන පළවෙනි link එකකින් අපි website එකට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් login වෙන්න තියෙනවා. මෙතන login කියන බටන් එක click කරලා අපිට මෙතන website එකේ login වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන Google එකෙන් තමයි sign in වෙන්නේ. continue with Google දෙනවා. ඊට පස්සේ අපේ Google account එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ continue දෙනවා. හරි. ඊළඟට අපිට මෙතන අපේ user name එක සහ name එක දෙන්න පුළුවන්. name එක optional තමයි දීලා තියෙන්නේ. ඒක කැමති නම් ඔයාලට ගැලපෙන විදිහට change කරගන්න පුළුවන්. මම මේ වෙලාවේ change කරගන්න යන්නේ නැහැ. create profile දෙනවා. හරි. ඊළඟට අපිට ආයේ මේ website එක මෙතන පොඩ්ඩක් refresh කරගත්තා. නැවතත් අපිට login page එකට යන්න පුළුවන්. හරි. ඊළඟට අපිට මේ විදිහට home page එක බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ free version එකේ අපි token 10ක් දීලා තියෙනවා. සාමාන්‍ය එක image එක generate කරගන්න token දෙකක් වගේ තමයි පාවිච්චි වෙන්නේ. එතකොට අපිට මේ free හම්බෙන token 10ට image පහක් වගේ මේකේ generate කරගන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟට describe what you want to see කියන එකේ අපිට ඕන දේ අපිට prompt එක දෙන්න පුළුවන්. අපි දෙමු හරි. මේ විදිහට අපි අපිට අවශ්‍ය prompt එක දීලා ඉවර අපිට මෙතනදී මේක ෆොටෝ ජෙනරේට් දෙන්නත් පුළුවන්. ඒ වගේම අපිට මේක රොටේට් කරගෙන ඕනනම් අපිට ලෑන්ඩ්ස්කේප් එහෙම නැත්නම් පෝර්ට්‍රේට් දෙන්නත් පුළුවන්. මේ වගේ මෙතන සයිසස් තියෙනවා. මම මෙතන ඩිෆෝල්ට් දෙන දේවල්ම තමයි තියෙන්නේ. ඒ වගේම අපිට මේක පබ්ලික්ද ප්‍රයිවට්ද පුළුවන් වෙන්නේ කියලා අහලා තියෙනවා. මම මේක පබ්ලික් දෙනවා. ඒතකොට මේකේ අපි ideogram 2.0 කියන version එක තමයි මේක පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ තව version කිහිපයක් තියෙනවා. මේ 2.0 කියන version එකක් දැන් free දෙන නිසා මම 2.0 කියන version එක පාවිච්චි කරනවා. එතකොට මෙතන color palettes දෙන්න පුළුවන්. ඒ වගේම තව quality එක ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. navigate කරගන්න පුළුවන්. මම මෙතන ඊට පස්සේ මෙතන පෙන්වලා තියෙනවා use to credit කියලා. කියන්නේ credit දෙකක් තමයි සාමාන්‍ය image එක generate කරන්න දෙන්නේ. හරි ඊළඟට මම මෙතන generate කියන බටන් එක click කරනවා. ඊට පස්සේ තප්පර 30ක වගේ කාලයක් යනවා මෙතන අපිට බලා ගන්න පුළුවන්. wait 13 second කියලා තියෙන්නේ.
දැන් අපි ඉමේජ් එක ජෙනරේට් කරපු නිසා මෙතන දැක් බලා ගන්න පුළුවන් ක්‍රෙඩිට් දෙයක් අඩු වෙලා තියෙනවා. හරි දැන් අපි ඉමේජ් ජෙනරේට් වෙලා තියෙන්නේ. generation complete 3 second 1 second. හරි ඉමේජ් ටික ජෙනරේට් වුණා. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි ජෙනරේට් වෙලා තියෙන්නේ. මේ වගේ මාරම ආටිස්ටික් විදිහට මේ ඉමේජ් ජෙනරේට් ටූල් එක පාවිච්චි කරලා අපිට ඉමේජ් එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න පුළුවන්. මේකට ප්‍රීමියම් versions වල විතරයි දෙන්නේ. ඒ වගේම ආයෙ ප්‍රොම්ප්ට් එකක් දෙන්න පුළුවන්. මේක රීට්‍රයි කරලා ආයෙත් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රොම්ප්ට් එක ආයෙ එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේකත් අපි අර කලින් පෙන්නපු ඉමේජ් ජෙනරේට් ටූල් වගේම තමයි. හරිම සරල විදිහට අපිට ඉමේජ් එකක් අපිට තියෙන අයිඩියා එකක් මත ජෙනරේට් කරගන්න පුළුවන්. මම මෙතන තව සිම්පල් ප්‍රොම්ප්ට් එකක් දීලා තමයි මේක ජෙනරේට් කරගත්තේ. එහෙම නැති වුණත් සාමාන්‍ය හොඳ අයිඩියා එකක් තියෙන කෙනෙක්ට මේ ටූල් එක පාවිච්චි කරලා හොඳ වැඩක් කරන්න පුළුවන්. ඔව් හරි. හරි. අදට අපේ මේ වීඩියෝ එක ඉවර වෙනවා. ආයෙත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මාෂ්මිලෝ බොක්ස් අපේ YouTube නාලිකාව අදම subscribe කරලා තියාගන්න. Thank you.